දැන් ඉන්දිය සුපිරි නළු විජේ ජයග්‍රහණය කළා තියෙනවා කියලා ඉන්දිය විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මම හිතන්නේ ඔබතුමාත් එක්ස් පරිපිටයක් සටහන් කරලා තිබුණා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා මොකද්ද ඔබතුමා සුබ පැතුමද? ඔව් මම එක්ස් පරිපිටයක් තිබ්බා එතුමාට සුබපතලා මොකද එතුමා දේශපාලන අලුත් කෙනෙක්. ඉතින් කලා ජීවිතෙන් දේශපාලනට ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයක් තුලදී ජයග්‍රාහී මාවතකට යොමු වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි එතුමාට සුබපතනවා. ඒ වගේම එතුමා මතක තබා ගත යුතුයි රංගපානට වඩා වෙනස් දේශපාලනය. මේකේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඉතින් චිත්‍රපටි හරි ලේසි. මොකද අපි ලංකාවෙත් දැක්කනේ කලාකරුවෝ සමහර නළුවෝ ඇවිල්ලා දේශපාලනට ආවම තේරුම් ගත්තා අන්තිමට අපි ඔක්කොම යාළුවෝ කියලා පොලිසියේ හිටපු දැන් මේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු ඉන්න අයත් එක්ක වළං හොදන්නක් කතා කරුවා. ඉතින් එහෙම නොවි එතුමා දීපු පොරොන්දු ඉෂ්ට කරොත් ඉෂ්ට කරන්න එතුමාට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙම නැත්නම් අපේ ආණ්ඩුව වගේ වෙනවා ඒත්. මේ පොරොන්දු ගැන සඳහන් කරාම දේශපාලන වේදිකාවේ ඉන්දිය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වුණා පච්චති උදුප්පත. මේ කාරණා සම්බන්ධයෙන් මොන වගේ මතයක් තිබුණාද? අපි එතුමාට ආරාධනා කරනවා ලබන අවුරුද්ද පෙබරවාරි මාර්තු වල කච්චති මංගල්‍යය තියෙනකොට වීසා එකක් අරගෙන එන්න පුළුවන්. ඉතින් එතුමාට ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා කච්චති මංගල්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට දැන් මෙහෙමයි. උදාහරණ ඔබතුමාට තියෙනවනේ. දැන් බහුගිය මැතිවරණයේ යම් කිසි අපේ රටේ බලය ගන්නකොට කොහොමද උනේ? දැන් ඔබතුමාගේ ආගමනයත් එක්ක කොහොමද මේක සමාන තත්ත්වයක් තියෙනද සාමාන්‍ය කොහොමද? මම හිතන්නේ පළවෙනි එක එතුමා ඒ තමන්ගේ ප්‍රාන්තේ. මොකද මේක ඉන්දියානු මධ්‍යම රාණ්ඩුව නෙවෙයිනේ. ප්‍රාන්ත රජය. ඉතින් ප්‍රාන්ත රජයකට කොහොමත් ලංකාව ගැන තීන්දුව తీරන ගන්න බෑ. ඔහු ප්‍රාන්තය ගැන තීන්දුව తీරන ගන්න පුළුවන්. ඉතින් ප්‍රාන්තේට වෙච්ච පොරොන්දු එතුමා ඉටු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අපේ ආණ්ඩුව ලංකා ජනතාවට පොරොන්දු වෙච්ච ඒවට හාත්පසින් වෙනස් ඒවා කරනවා වගේ එතුමාට දේශපාලනය කරන්න බෑ. ඒ හින්දා ඒ ප්‍රාන්තේ තමන් පොරොන්දු වෙච්ච ඉටු කරන්න. ඉතින් කච්චතිව් කියන්නේ ලංකාවේ කොටසක්. ඉතින් එතුමාට පුළුවන් ලංකාවට සංචාරකයෙක් විදිහට ඇවිල්ලා ලබන අවුරුද්දේ මාර්තු පෙබරවාරි වල කච්චතිව් මංගල්‍ය තියෙනවා. ආශිර්වාද ලබාගෙන යන්න. නෑ දැන් ඔබතුමා විපක්ෂ නායකවත් නෙමෙයි අඩුම ගන්න. දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඔහුට මේ භූමිකාව වාසිසහගත නැද්ද? ඔබතුමාලා කියන සිටුේෂන් එක. කාටද? එතුමාට. එතුමා කිව්වේ කවුද? කච්චතිව් දීපත සම්බන්ධයෙන් යම් කිසි තීරණ ගැනීමට මොකක් හරි එකකට එතුමාට ඕන කෙනෙක්ට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ප්‍රායෝගිකව අපි මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරපු අය. ඉදිරියටත් අපි සටන් කරන අය. ඉතින් ඒ හින්දා අපේ රටේ අඛණ්ඩතාවය අපේ රටේ ආරක්ෂාව සහ ඒකීයත්වය වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී හිටනවා. ඉතින් දේශපාලන වේදිකාවේ ඕන එකක් කියන්න පුළුවන්. යම් යම් තැනක අපේ වාර්තා වුණා නිකන් මේ ඔබතුමාලාගේ පාර්ශවය නෙවෙයි අනිකුත් පාර්ශවවල ඉන්න චරිත වර්තමාන ආණ්ඩු පාර්ශවයට ආරාධනා වගේ දේවල් ටික කොහොමද ඔබතුමා දකින්නේ? මම දැක්කා මේ ආණ්ඩුවේ ප්‍රධාන අය කියලා තියෙනවා සමහර දේශපාලන පක්ෂ වලින් ගන්නවා කියලා. ඉතින් ඒ කියන්නේ එතුමන්ලා නොකිය කියනවා එතුමන්ලා ගාව ඉන්න අය හොඳ නැහැ කියලා. ඒ හින්දා අනිත් පක්ෂ දිහා බලන්නේ. එතුමන්ලා ගාව ඉන්න අය හොඳ නැති හින්දා වෙන පක්ෂ වලින් ගන්න උත්සාහ කරනවා ඇති. එතකොට ඉතින් දේශපාලනික වශයෙන් අර එක කාලයක් තිබුණේ ඩීල් සංස්කෘතියක් කියලා. පැහැදිලි කොතනද එහෙම එකක් තියෙන්නේ කියලා.